අලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වෙන අපිට වැස්ස කියලා කියන්නේ අරුමයක් නෙවෙයි. ලංකාව ආසන්නයේ ඇති වූ පීඩන අවපාතයක් සුළුසුළුකක් බවට පත්ව ලංකාවට ඇතුල් වෙන බවට පුවත් මගින් 2025 11 වෙනි මාසයේ 27 වෙනිදා වෙන විට තහවුරු කරනු ලැබුවා. ඒ වෙන විටත් වැස්ස ඉතා ප්‍රබලව අලවතුගොඩ ප්‍රදේශයට ඇද වැටෙමින් පවතුණා. නොවැම්බර් 28 වෙනිදා වෙනකොට ඉතාමත් අධික වර්ෂාවක් අලවතුගොඩ හා ඒ අවට ප්‍රදේශවලට ඇති වුණා. ඒ වගේම පැයට කිලෝමීටර් 70ත් 100ත් අතර වේගවත් සුළංග ඇති වුණා. මේ හේතු නිසාම ක්‍රමක්‍රමයෙන් දුරකථන හා විදුලි සේවා බිඳ වැටුණා. එසේ මීට දින 10කට පමණ පෙර අතිමහත් විනාශයක් ඇති කරමින් සිදු වූ දේපල හා ජීවිත හානි සම්බන්ධව සිදු කරන පසු විපරමකි මේ. අලවතුගොඩ ප්‍රදේශයට පැමිණෙන ප්‍රධාන මාර්ග සියල්ලක්ම මෙම අනපේක්ෂිත සුලිසුළඟ හා අධික වර්ෂාව හේතුවෙන් අවහිරුණා. අලවතුගොඩ ප්‍රදේශයේ සිට විවිධ රැකියාවන් වල නිරතව සිටි බොහෝ දෙනෙකු එසේ රැකියා කළ ස්ථානවලට කොටු වුණේ නැවත නිවෙස් බලා ගමන් කළ හැකි මාර්ග සියල්ල ජලයෙන් හෝ පස්කඳු කඩා වැටි නායාම් වලින් අවහිරව තිබීම හේතුවෙන්. මහනුවර දෙස සිට පැමිණෙන මාර්ග සියල්ලම පාහේ අකුරණ හා ඒ අවට ප්‍රදේශයේ ඇති වූ ජල ගැල්ම පස්කඳු කඩා වැටීම් ඇතුළු සිදුවීම් හේතුවෙන් අවහිර වූ අතර මාතලේ දෙස සිට පැමිණෙන මාර්ගය බලකඩුව ප්‍රදේශයෙන් අවහිර වුණේ පස්කඳු කඩා වැටීම හේතුවෙන්. මෙසේ සිදු වූ සිදුවීම් අතරේ ජීවිත රාශියක් මෙම නායම් හමුවේ අලවතුගොඩ ප්‍රදේශවාසීන් වන අපට අහිමි වුණා. ඒ අතරින් අලවතුගොඩ පොලිස් වසමේ අවසානයේ වන රඹුකැල ප්‍රදේශයේ නායෑම ඉතාමත් සෝචනීය තත්ත්වයක්. එම ප්‍රදේශයට ළඟා විය හැකිව තිබූ සියලුම මාර්ග එම නායාම හමුවේ අවහිරුණා. අද එනම් 2025 12 වෙනි මාසේ 11 වන අද දවස වන විටත් මේ අලවතුගොඩ හා ආසන්න ප්‍රදේශයට කඩින් කඩ මදවැසි ඇති වෙනවා. චන්ද්‍රිකා දත්ත නිරීක්ෂණයේදී ලංකාවට දකුණු ප්‍රදේශයේ කිලෝමීටර් 1750 පමණ දුරින් ගැඹුරු මුහුදේ ඉතාමත් අති දැවැන්ත වූ සුළි කුණාටුවක් ඇතිව තිබෙන බව නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත් කාලගුණ ශ්‍රේෂ්ත්‍රයේ පළපුරුදු විද්‍යාඥයන් සඳහන් කර සිටියේ එම සුළි කුණාටුවේ කිසිදු බලපෑමක් ලංකාවට ඇති නොවන බවයි. කෙසේ වෙතත් අලවතුගොඩවට පවුල් දහසකට අධික ප්‍රමාණයක් අවතන් භාවයට පත් කරමින් ඇති වූ හදිසි ආපදා තත්ත්වය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහව යමින් පවතිනවා. ආපදා කාලය අතරතුර අලවතුගොඩ ප්‍රදේශයේ සෑම තැනකම පාහේ තොරතුරු සොයා බැලූ අපට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් සියලු දෙනාම කඩියන් මෙන් යහුසුලුව තම පුද්ගලික ආපදා හානිද පසකට දමමින් ප්‍රදේශවාසීන්ගේ යහපතම තම අරමුණ කරගනිමින් රාජකාරියට එහා ගිහින් තම කටයුතු ඉටු කරනු දක්නට ලැබීමද ඉමාත් වූ සතුටට කාරණයක් වෙනවා. ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා අනිකුත් කණ්ඩායම් දේශපාලන පක්ෂ ඇතුළු විවිධ ප්‍රදේශයේ දානපතියන් එක්ව විපතටපත් වූ අයවලුන්ට පක්ෂ පාට ජාති ආගම් ભેද නොසලකා තම තමන්ට හැකි අයුරින් උදව් උපකාර කරනු අප දුටුවා. ප්‍රදේශයේ සහන සැලසීම සඳහා ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු ඇල්ලේකඩේ ප්‍රදේශයේදී අපට මුණ ගැසුණු අතර ඔවුන් අතරින් හිසට ෂොපින් බෑගයක් පමණක් ඇතිව මහා වැස්සේ තෙමෙමින් මඩගොඩේ ඇද වැටෙමින් තම හදවතට අවංකව අපදාවට පත් මිනිසුන් වෙනුවෙන් උණු හදවත් ඇතිව කටයුතු කළ උතුම් මිනිසුන් රාශියක් අප දුටුවෙමු. මෙසේ ආපදාවන් හට ලක් වූ ඉන් විපතට පත් ප්‍රදේශවාසී සහෘද ඔබ සැම නිදුක් නිරෝගී වේවායයි අලවතුගොඩ YouTube නාලිකාවේ අප හදවතින්ම
මෙසේ ප්‍රාර්ථනා